ඔබේ හිත හදා ගැනීම තව කෙනෙකුගේ මත්තේ පැවරුව ඔබට කවදාවත් ජීවිතේ සුවසේ ගත කරන්න ලැබෙන්නේ නැහැ. අහන්න මේ කතාව. ඒ කාලේ වංගීස කියලා අලුත් මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ හොඳට බණ භාවනා කරගෙන හිත තැම්පත් කරගෙන හිතේ සුවය හදාගෙන හිටියේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ගමට පිණ්ඩපාත වැඩියා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. වංගීස කියන නවක ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. ඒ මොහොතේ පාරේ එහා පැත්තෙන් ටිකක් හැඩට ඇදගත්ත හැඩකාර ගෑනු ළමෙක් ආවා. මේ වංගීස කියන නවක ස්වාමීන් වහන්සේ තරුණයි. අර හැඩකාර ගෑනු ළමයාව දැක්ක ගමන් හිතේ තිබුණු සුවය නැතුව ගියා. රාග හිතුවිලි එන්න පටන් ගත්තා. හිත දැවෙන්න පටන් ගත්තා. මේ වංගීස කියන නවක ස්වාමීන් වහන්සේ ඒ මොහොතේ තමන්ගේ හිතේ සුවය හදාගන්න බැරි නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා, "අනේ ස්වාමීනි ආනන්දයන් වහන්සේ, මගේ හොඳට තිබුණු හිතේ රාගය හටගත්තා. දැන් මාව පිච්චෙනවා. මගේ සුවය නැතුව ගියා. අනේ ස්වාමීනි මට පිට වෙන්න." ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, "වංගීසය, ඔබ ඔය වැරදි විදිහට නෙමෙයි කල්පනා කරේ. ඔබ ඔය දැකපු රූපේ සුබ විදිහට අරගෙන අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඒකනේ ඔබේ ඔය හිතේ සුවය නැතුව ගියේ. වංගීස මෙහෙම කරන්න. අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාර කරන්න. එතකොට ඔබේ ඔය හිතේ තියෙන රාගය දුරු වෙලා හිතට සුවයයි." එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශය වංගීස ස්වාමීන් වහන්සේ ඒ විදිහටම කළා. හිතේ තිබුණු අපහසුතාවය දුරු වෙලා හිතට සුවය ඇති වුණා. ඔය සිද්ධියෙන් පස්සේ දවසක වංගීස ස්වාමීන් වහන්සේ තනියම පිණ්ඩපාතේ වඩිනවා. එදා තනි පංගල මේ පාරේ යනකොට අර වගේම ලස්සනට ඇඳගත්ත ගෑනු ළමේ පාරේ ආවා. හොඳට සුව පහසුවට තිබුණු හිත ආයි කෙලඹුණා. දැන් හිත රාගයෙන් පිච්චෙනවා. හිතේ කිසි පහසුවක් නැහැ. වංගීස ස්වාමීන් වහන්සේ එතකොට නැවතුණා. කල්පනා කළා, හැමතිස්සෙම මගේ හිතේ සුවය හදන්න කවුරු හරි ළඟ ඉන්නේ. කවුරු හරි හොයාගෙන දුවගෙන ගිහිල්ලා අනේ මගේ හිතේ සුවය නැතුව ගියා. මට මගේ හිතේ සුවය හදා දෙන්න කියලා හැමතිස්සෙම යදින්නත් බෑ. මමමයි මගේ හිතේ සුවය හදාගත යුත්තේ. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු වචනේ මම සිහි කරන්න ඕන. අර කලින් දවසේ කියා දීපු අවවාදය ආයෙ හිතට ගත්තා. උන්වහන්සේම යෝනිසෝ මනසිකාරය ඉපැද්දුවා. හිතේ සුවය හදාගත්තා. ඇත්තෙන්ම හිතේ සුවය හදාගත්තා. වංගීස ස්වාමීන් වහන්සේ හිතේ තියෙන සියලු රාගය දුරු කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට බලන්න, තමන්ගේ හිතේ සුවය හදා ගැනීම කියන එක අප බාහිරයට පටවලා තිබුණොත් එහෙම තව කෙනෙකු ඕනමයි තව කාගේ හරි උපදේශයක් මගේ ප්‍රශ්නේ වෙනුවෙන් පෞද්ගලිකව ඕනමයි කොහොම හිතන්න ගියොත් නම් කවදාවත් ඔයාලගේ ජීවිතේට සුවයක් හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එනිසා හොඳට තේරුම් අරගන්න. මේ ජීවිතේ යම් ප්‍රශ්න, කංකටොළු, ගැටලු එනකොට ඒවා ඉදිරියේ තමන්ගේ හිත හදාගන්න දක්ෂ වෙන්න. ධර්මයේ හොඳට අහන්න. අහන ධර්මයේ තමන්ම පෞද්ගලිකව හොඳට විමසන්න. තමන්ගේ හිතේ තුලේ තියෙන අවුල සුවපත් කරගන්න හැටි තමන් අඳුරගන්න. තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නේ ඉස්සරහා යටත් වෙන්නේ නැතුව ඒ ප්‍රශ්නයට මුහුණ දෙන පිළිවෙල තමන්ම හදාගන්න. අපේ ජීවිතේ එන ප්‍රශ්න වලට, කංකටොළු වලට, හිතේ සුවේ නැතිවීම වලට අපේ ජීවිතේ කඩාවැටෙන්න බැරි.